කොනිචිවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ජපානයේ ස්ට්‍රෝබෙරි සීසන් එක. වින්ටර් එක ඉවර වෙනවත් එක්කම ස්ට්‍රෝබෙරි සීසන් එක පටන් ගන්නවා. ඉතින් අපි අද යන්න හිතුවා යොකෝහාමා වල තියෙන ස්ට්‍රෝබෙරි ෆෙස්ටිවල් එකට. මේ ෆෙස්ටිවල් එක හැම අවුරුද්දකම පෙබරවාරි ඉඳලා මාර්තු මුල මාසෙ වෙනකන් වගේ තියෙනවා. අද ඉරිදා දවසක් නිසා ගොඩක් අය ඇවිත් හිටියා. ගොඩක් ජපනීස් අය වගේම අපිත් අද ආවේ රසම රස ස්ට්‍රෝබෙරි ජාති try කරන්න. මේ පාර ස්ට්‍රෝබෙරි ෆෙස්ටිවල් එකේ තීම් එක ස්ට්‍රෝබෙරි ට්‍රිප්. එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි චාරිකාව. අපි එන වෙලාවේ මෙච්චර දිග පොලිමක් තිබුණා. ඇතුළට යන්න නම් ඉතින් මේ පොලිමේ යන්නම ඕනි. ටිකට් එක උනේ එක්කෙනෙක්ට යෙන් 500ක් වගේ. එහෙනම් ඉතින් අපිත් එක්ක ඇතුළට ගිහිල්ලාම බලමු කොහොමද මේ ෆෙස්ටිවල් එක තිබුණේ කියලා. හැමතැනම පොඩිම පොඩි ස්ටෝල්ස් දාලා රසම රස ලස්සනම ලස්සන ඩිසර්ට්ස්, ඩ්‍රින්ක්ස්, සුවනියර්ස් වගේ දේවල් විකුණන්න තිබුණා. මේ වගේ ෆෙස්ටිවල් එකක් ඕගනයිස් කරලා තියෙන්නේ ජපානයේ විවිධ ප්‍රදේශවල හැදෙන ස්ට්‍රෝබෙරි වර්ග ප්‍රොමෝට් කරන්න වගේම ඒවට හොඳ මාකට් එකක් හදලා දෙන්න. ජපානයේ ස්ට්‍රෝබෙරි වර්ග 300කට වඩා තියෙනවලු. මේ ස්ට්‍රෝබෙරීස් ෆේමස් වෙන්නේ ඒවායේ තියෙන හයි ක්වොලිටි එකට. ඇත්තටම මේ ස්ට්‍රෝබෙරීස් හරිම රසයි. ඒ නිසා ස්ට්‍රෝබෙරීස් වලින් හදපු ඩිසර්ට්ස් වලට ජපනීස් අය වගේම අපිත් ගොඩක් කැමතියි. ස්ට්‍රෝබෙරීස් වල රසයයි හැඩයයි අනුවත් ප්‍රයිස් එක තීරණය වෙනවා. මෙතන තිබුණා ලස්සන සුවනියර්ස් ෂොප් ටිකක්. ලස්සන කී ටැග්ස්, ඇක්සසරිස් වගේ දේවල් නම් තිබුණා. ස්ටෝල් එකේ මෙන්න මේ ලස්සන රෝස පාට කාඩිගන් එක නම් එතන හිටපු ගොඩක් අය ආස කරපු අයිටම් එකක්. මෙන්න මේ ස්ටෝල් එක නම් හරිම ඉන්ට්‍රෙස්ටිං වගේ. අපිට ඕනි විදියට සිලෙක්ට් කරලා ක්‍රේප් එකක් හදාගන්න පුළුවන්ලු. අපි ඇතුළට ගිහිල්ලාම බලමු මේ ක්‍රේප් එක හදාගන්නේ කොහොමද කියලා. මේක ඕඩර් කරන හැටි කියලා දෙන්න එතන වෙනම ස්ටාෆ් එකේ අය දාලා හිටියා. අපිට ඕනි විදියට එක එක ඒරියාස් වල තියෙන ස්ට්‍රෝබෙරීස් ඇඩ් කරගන්න පුළුවන් වගේම ටොපින්ග්ස් වගේ දේවලුත් ඇඩ් කරගන්න පුළුවන්. 追加料金がかかっちゃうんですけど2種類目以降も選ぶことできます。はい、こちらお願いします。ありがとうございます。Juicy and red, shiny so bright.
මේ තියෙන්නේ අපි ඕඩර් කරපු ක්‍රේප් දෙක. Yum, yum. Healthy foods for everyone. Time to eat, let's have a treat. Eating together is so neat. Lunchtime comes, what's on the plate? Sandwiches and veggies, feeling great. Soup and salad, tasty and මමත් කාලා ඉවර වෙලා බබා එහෙම හෙදුවන හැටි බලන් හිටියා. මේ වයසේ බබෙක් ඉන්නකොට ඉතින් දන්නවනේ එක තැන ඉන්න බෑ දුවන්න තමයි ඕනේ. අපි තව ටිකක් මෙතන ඇවිදලා මම ගන්න හිතන් හිටපු මේ ලස්සන ටවල් එකත් බබාට අරගෙන අපි මෙතනින් පිටත් වුණා. මේ ෆෙස්ටිවල් එක තිබුණේ යොකොහාමාවල රෙඩ් බ්‍රික් වෙයාහවුස් කියන තැන. එතන ඉවෙන්ට්ස් කරන තැනක්. අපිටත් ගෙදර යන ලොකු හදිසියක් තිබුණේ නැති නිසා එතන පිටිපස්සේ තිබුණ පාක් එකට ගියා බබාට ඇති වෙනකන් සෙල්ලම් කරන්න පුළුවන් හින්දා. ටිකක් හවස් වුණ හින්දා අපි ගෙදර යන්න හිතුවත් බබා නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ගෙදර යන්න. ඒත් අපි කොහොම හරි එයත් එක්කගෙන එළියට ආවා. එතන උණුවෙන් හදලා දුන්න පොටෑටෝ ෆ්‍රයිස් වගේකුත් කන ගමන් අපි යන්න පිටත් වුණා. අපිට තියෙන පුංචි නිදහස් වෙලාවන් මේ වගේ ලස්සන විදියට ගත කරලා තවත් සුන්දර මතක එකතු කරගන්න එක තමයි අපිට ලැබෙන ලොකුම සතුට. මෙන්න මෙහෙම තමයි අද අපේ දවස යොකොහාමාවල ගෙවුනේ. එහෙනම් ජපානයේ තවත් ලස්සන බ්ලොග් එකකින් ආපහු හම්බ වෙමු. එතකන් පරිස්සමින් ඉන්න.